ප්‍රංශයේ දකුණු පළාතේ ඇල්ප්ස් කඳු පන්තියේ අතරමැද ඉඳලා අද ඇවිල්ලා ඉන්නේ පැරණි නගරයකට ඔබ එක් කරගෙන යන්න. ඉතින් ආදරෙන් පිළිගන්නවා Walk Me Travel Journal එකට ගිහිල්ලා බලමු වෙන්ස් පැරණි නගරයට. වෙන්ස් කියන්නේ දකුණු ප්‍රංශයේ ඇල්ප්ස් කඳු අතර තියෙන ලස්සන පැරණි නගරයක්. ඉතින් මේක මධ්‍ය කාලීන යුගයට අයත් වෙන අවුරුදු 100 ගණනක් පැරණි නගරයක්. පටු පාරවල් තියෙන ලොකු ඝනකම බිත්තින බිත්ති උඩ ගස් වැල් වවපු පුංචි දොරවල් පුංචි ජනෙල් තියෙන සහ ඒවා ගොඩක් ඝනකම රළු විදියට හදපු ලස්සන නගරයක්. මේ දෙපැත්තෙන් තියෙන ගොඩනැගිලි දෙකක් බිම හදලා තියෙන සම්පූර්ණයෙන්ම ලී එකතු කරලා මේ ලී උනත් පාවිච්චි කරලා තියෙන්නේ මේ කියත් වලින් එහෙම ලොකුවට හොඳට කපලා නෙමෙයි රළු සර්ෆේස් එකක් නැත්තම් ගස් අරගෙන එහෙමම ඒක සමහරට පොරෝගෙන් වගේ එහෙම කපලා තමයි මේ ස්ලැබ් එක මෙහෙම හදලා තියෙන්නේ.
තියෙන මේ නම් එහෙම ඒව විතරයි අලුතෙන් තියෙන අනිත් හැමදේම පරණ විදිහට තියෙන්නේ. දොරක් තියෙනවා හරි ලස්සනයි හරි ශක්තිමත් විදියට හදලා තියෙන සමහර දොරවල් එහෙම තියෙනවා අඟල් 4ක් 5ක් වගේ ඝනකම ලී පාවිච්චි කරලා තියෙන්නේ වට ඉතින් ඒ පැරණි බව නිසා ඒ වගේම මේ ගල් බිත්තියක් උනත් සාමාන්‍යයෙන් අඩි 2ක් විතර වගේ ඝනකමයි මේ ගල් බිත්ති පොඩියට කපන්න බැරි කම නෙමෙයි වෙන්නේ නැත්තේ වින්ටර් එකේදී සහ සමර් එකේදී ඇති වෙන කාලගුණික වෙනස් වීම වගේ දේවල් වලට ඇතුලේ ජීවත් වෙන අයට මේ ඔරොත්තු දීමේ හැකියාවක් හදන්න වෙන්න ඇති. ප්‍රංශ වැසියෝ නිතර කියවනවා වර්තමානය වුණත් කෝච්චියක බස් එකක යද්දී වුණත් ඒගොල්ලෝ ෆෝන් එකක් බලනවට වඩා කැමති පොතක් කියව යන්න. ඉතින් එහෙම අය අදත් ඕන තරම් දකින්න පුළුවන් බස්වල කෝච්චිවල සහ ඔය පාර්කයක උනත් පොත් කියවන අය වැඩි. ඉතින් මේ තියෙන්නේ මේ නගර ශාලාවේ බිත්ති අයිනේ හේතු කරලා තිනවා. කැමති අයට ඇවිල්ලා අරගෙන කියවලා මෙතනින් ටවුන් එක ගෙනල්ලා තියන්න පුළුවන්. කැමති අයට අරගෙන යන්න පුළුවන්. මේ තියෙන ගොඩනැගිලි දෙකක් අතර තියෙන පාටු මාර්ගයක් ඒ කාලේ පාවිච්චි කරන්නේ නැත්තේ ගෙවල් වලට සාමාන්‍ය ජනතාවගේ ජීවත් වෙන්න. නමුත් වර්තමානයේ මේක ඇතුලේ තියෙන සම්පූර්ණයෙන්ම ගෙවල් නෙමෙයි ඔක්කොම තියෙන්නේ රෙස්ටොරන්ට් විතරයි. ඉතින් මේක යුනෙස්කෝ ලෝක උරුම නගරයක්. ටූරිසම් වලට වෙන් වෙලා තියෙන්නේ. හැබැයි රෙස්ටොරන්ට් කරා ඒවට ගොඩක් සීමා පනවලා තියෙනවා මේ බිත්ති වලට සහ මේ ගොඩනැගිලි වලට හානි නොවන විදිහට තමයි හැම දෙයක්ම මේන්ටේන්ස් නැත්තම් පාවිච්චි කරන්න ඕනේ. මෙතින්නේ ලස්සන දොරක් වර්තමානයේ පාවිච්චි කරන දොරවල් වගේ නෙවෙයි දොරවල් ජනෙල් වගේ නෙවෙයි ගොඩක් කුඩායි සමහර තැන්වලදී මේ බිල්ඩින් එකටක හේතු කරලා පාටු පාරවල් අතරේ ඝනකම බිත්තිත් එක්ක මේ වගේ කුඩා දොරවල් කුඩා ජනෙල් තියෙන පුංචි ගෙවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි ලස්සනයි.
වෙන්ස් පැරණි නගරය ඇතුළට අපවාම රස බලන්න පුළුවන් විවිධ රටවල කෑම මේක ඇතුළේ සම්පූර්ණයෙන්ම තියෙන රෙස්ටොරන්ට් විතරයි. විශ්වාස කරනවාද ලංකාවේ අපිට ලංකාවේ රස කෑම වේලක් රහ බලන්න පුළුවන් තැනක් වෙන්ස් පැරණි නගරය ඇතුළේ තියෙනවා කියලා කිව්වොත් මේ තියෙන්නේ ඒ තැන තමයි. ශ්‍රී ලංකා නෙස්ටා ලංකාවේ රෙස්ටොරන්ට් එක. මේ තියෙන්නේ පරණ කාලෙක වෙච්ච වීදි පහනක් වෙන්න ඇති. මේකේ ඉතින් මේ ජනෙල් ගවුලක් ළඟ එල්ලලා තියෙනවා. ඒකේ මම හිතන්නේ තෙල් මොනවා හරි දාලා පත්තු කරන්න පුළුවන් වෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගෙදර නම්බරේ දාලා තියෙන විදිය. Bonjour madame, tu parles anglais? Non. Nice, Gare? Nice? Yeah. C'est mieux de prendre le 9. Parce que moi je m'arrête à Cannes-sur-Mer. Ah, ok. Et après il faut prendre soit le train, soit le A9. Oui, oui. Merci madame. බස් එකක් එනකන් නීස් සිටි එකට යන්න වෙන්ස් වල ඉඳලා තවත් පොඩි වෙලාවක් තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි මේ පුංචි කතාව කළේ.